ඔයාලට යන්න කලින් කියන්න ඕනේ අනිවාර්යෙන්ම යාළුවේ පරිස්සමෙන් ඉන්න. හරිද? ඉගෙන ගන්න වැඩ ටික හොඳින් කරන්න. ඉතින් ඔයාලා උඩ මතක් වෙයි. හැමදාම ලයිව් වෙන්න බැරි වෙනවා තමයි. ඒකට මම පුළුවන් උන ගම ලයිව් එකක් එන්නම්. කවද වෙයිද දන්නේ නැහැ ලයිව් වෙන්න. පොයින්ට් දෙන්නම් මම ඔයාලට 1 මිලියන් පොයින්ට් දෙන්නම්. දැන් යන්න කලින් ඒ වුණාට යාළුවේ මම ස්ටෝ එක දිගටම කරනවා. හොඳේ ඩයමන්ඩ් ස්ටෝ එක දිගටම කරනවා. මෙසේජ් එකක් දාන්න තියෙන 074 311 913 WhatsApp නම්බර් එකට. ඒ පැත්තේ ඔය කොහෙද බං මේ කැම්පස් එක තියෙන තැන? කොහෙද මෙහි? කොහෙද? නෑ හෝමගම නෙමෙයි. නෑ හෝමගම නෙමෙයි. හෝමගම පිටිපැන පැත්තද? පිටිපැන ළඟ. පිටිපැන ළඟයි ඒ ළඟ පාතක යාළුවේ බෝඩින් තියෙනවා නම් ඔයාලා කාගේ හරි ඔයාලා කරනවා නම් මට මෙසේජ් එකක් දාලා කියන්න මම එන්නම් බලන්න මට මීගොඩ අන්න හරි මීගොඩ පැත්තේ තියෙනවා නම් ලයිව් මේ සිග්නල් එහෙම තියෙන තැන හරිද කියන්න කෑ ගැහුවට එහෙම ප්‍රශ්නයක් නැති තැන හරිද ඔව් ගහලා බලනවනේ එහෙම මේවා බලන්නත් එපා අවුල් හරිද එහෙම තැනක් තියෙනවා නම් කියන්න මම එනවා බලන්න හෙට එනවා කොළඹ එතකොට හෙට ලයිව් නෑ ආයෙ ලයිව් වෙන්නේ කවදද දන්නේ නෑ ඔයාලට ඒ උනාට ඉස්සරහට එන්න තියෙන ඉවෙන්ට් ගැන වීඩියෝ දාන්නම් එහෙනම් හොඳින් ඉන්න ඕනේ ඉතින් කට්ටිය බෑ මට ඔයාලා උඩ මතක් වෙයි ඔයාලා හින්දා මම ගොඩක් සතුටින් හිටියා ලයිව් කරන කාලය ඇතුළත ඔයාලා පරිස්සමින් යාළුවනේ කොහමද හොඳින් ඉන්නද ඔයගොල්ලෝ ගෙදරට ලයිව් වල මොනව කරන්නද කම්මැලි ඔය ටික තමයි කියන්න තියෙන්නේ යාළුවේ congrats and good luck අනිවාර්යෙන් අපි ආය හමු වෙයි හරිද ලයිව් එකක් මම දාන්න උඩරිම try එකක් දෙන්න බෑ වැඩ වැඩි වෙන හින්දා අඩුම තරමේ සතියට දෙපාරක් තුන් පාරක්වත් ඔය සතියට දෙපාරක් තුන් පාරක්වත් මම එනවා එහෙම බලාපොරොත්තුවක් තියෙනවා හැබැයි මේ මාසයක් යනකම් සමහරට බැරි වෙයි ඉන්න තැන හුරු වෙන්න ඕනේ නේ මේ දේවල් හදා ගන්න ඕනේ එන කේස් නේ මෙහි ආය යන්න එන්න යෝනේ මෙහි තියෙන බඩු අරන් යන්න ඕනේ වැඩ ගොඩයිනේ අන්න ඒකත් එක්ක යාළුවේ සතියකට දෙකකට මම නැති වෙයි වැඩ ටික හොඳට කරන්න ආදරේ පොයින්ට් දෙන්නම් ඔයාලට ඔයාලා ලයික් 2000 කරාද මේ කතාව ආවේ බොරු මාසි දාන්න එපා එක ලයික් එකයි හරිද ඔයාලා දාන මාසි මට තේරෙනවා කට්ටියම ලයික් කරමු යාළුවේ තේරෙනවද ලයික් කළා 2000 කරමු ඔයාලට පොයින්ට් එක දුන්නා ගියා නියමයි පොයින්ට් දෙන්නම් ඔයාලට මේ පොයින්ට් ටික පරිස්සම් කරලා තියාගන්න මගේ වීඩියෝ බලන්න වීඩියෝ අනිවාර්යෙන් දානවා හරිද මං ඔයාලත් එක්ක කතා කරන්න කමෙන්ට් පෝස්ට් හරි දානවා ඒවට කමෙන්ට් කරන්න ඒවට රිප්ලයි කරන්නම් මම ගෙදරට ලයිව් වල මොනව කරන්නද කම්මැලි බුදු සරණයි ඔයාලා හැමෝටම මොනේ හරි දෙන්න ඔයාලට පොයින්ට් මිලියනයක් ඔන්න දීලා තියෙන්නේ 0.6ක් සානේ දෙයක් කියන්නේ ඔව් ලක්ෂ 10 තමයි හරි ලයික් කරලා හොඳට ඉගෙන ගන්න අයියේ ඔයාලත් හොඳට ඉගෙන ගන්න ඕනේ මේක ආයෙත් කියනවා මේක ගේම් එකක් මේක ස්ථිර නෑ මේක හැමදාම තියෙන්නේ මේ ගේම් එක රීප්ලේස් කරන්න මීට වැඩි හොඳ ගේම් ඉස්සරහට එනවා හරි එතකොට මේ ගේම් එක අතහැරලා දානවා COC වලට උන වැඩේ මතකයිනේ ඒ වගේ වෙනවා මේකටත් අනිවාර්යෙන් හරිද COC දැන් ගණන් ගන්න නෑනේ කවුරුත් ඒ කාලේ පිස්සෙන් ඔය ගැහුවට එන්න යාලේ මේවට කාලේ වේදම් කරන එක අඩු කරන්න පාඩම ටික කරන්න විනෝදාංශයක් විදියට මනස රිලැක්ස් කරගන්න ගේම් එකක් ගිහුවට කමක් නෑ ඔය ටික තමයි ඉතින් යන්න කලින් කියන්න තියෙන්නේ එහෙනම් ගිහින් එන්නත් නේද අර මල්ලිට පාඩම් කරන්න ඉතින් මම කලින් දවසකුත් කියලා දුන්නා ඒ මල්ලි අදත් අහනවානේ හැමදාම මේ මල්ලි ඒක අහනවා like 2k අතරේ එහෙනම් බයි ආදරේ සෙට් එකටම ආදරේ ඔයාලා මතක ඉන්නේ මේ වෙනකන් මේ ලයිව් එකේ දැන් ඉතුරුලා ඉන්න සෙට් එක තමයි හොඳම සෙට් එක ආදරේ ඔයාලට ගොඩක් ආදරේ හොඳින් ඉන්නද ඔයගොල්ලෝ ගෙදරට ලයිව් වල මොනව කරන්නද කම්මැලි එහෙනම් මම යනවා බයි
බයි විශේෂ ගොඩක් ආදරේ ඔය ගොඩක් ඒ කියන්නේ ලයිව් වල මුලින් එන සෙට් එක ඉන්නවනේ මම බලලා තියෙනවා හැමදාම වගේ ඒ සෙට් එක හැමදාම එනවා දැන් අන්තිමට යන වෙලාවෙත් එයාලා ඉන්නවා ඒ සෙට් එකට ඉතින් ආය හදවතින් මාදරේ හදවතින් මාදරේ අතට ඉගෙන ගන්න එහෙනම් බයි අවසාන ලයිව් එකේ අවසානයේ තමයි මේ දුකයි කරන්න එහෙනම් ආදරේ වෙනද වගේ එහෙනම් ඉන්ට්‍රෝ එක දාලා ඉවර කරනවා බයි ආදරේ සෙට් එකටම ඉස්සරහට සෙට්ලා ඉන්න වීඩියෝස් ගේනවා මම පුළුවන් විදිහට ඔයාලට අප්ඩේට් දෙන්න මම කැම්පස් එකට ගියා මම ෆොටෝ එහෙම දාන්නම් කමියුනිටි පෝස්ට් විදිහට ඒවා බලන්න එහෙනම් බයි ආදරේ සෙට් එකටම බයි